Hi guys, welcome back. ඔගලන් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මේ බ්ලොග් එක travel blog එකක්. මගේ jobs වල ගොඩක් දවස් ඉඳන් තියෙන මට edit කරන්න time එකක් හම්බුනේම නෑ. මේක ඇත්තටම මම ගිය මාසේ record කරපු එකක්. අපි last month Montreal ගියා පොඩක් ඇවිදින්න. එතකොට තමයි මම මේක record කරේ. අපි එදා එහි තියෙන ඇක්වරියම් එකක් බලන්න ගියා. ඒක මාර්ම ලස්සන ඇක්වරියම් එකක්. ඒකේ නම තමයි මොන්ට්‍රේ බේ ඇක්වරියම්. අපි යන්න කලින් ඔන්ලයින් ටිකට්ස් බුක් කරා. මොකද ඒකේ කියලා තියෙනවා ඔන්ලයින් ටිකට්ස් බුක් කරන එක හොඳයි කියලා. per person මට මතක විදියට ටිකට් එක $65 වුණා. අපි ගියේ weekday එක. මං හිතුවේ දාර සෙනග නැති වෙයි කියලා weekday එකක් නිසා. එනට සෙනග හිටිය ස්කූල්ස් වලින් ළමයි ඇවිල්ලා හිටියා. එනට අවුලකුත් අපිට එන්ජොයි කරන්න පුළුවන් වුණා. අපි ඇතුළට ගිහිල්ලා අපි ඔන්ලයින් රිසර්ව් කරපු ටිකට් එක පෙන්නලා චෙකින් වුණාට පස්සේ ඒගොල්ලන් අපිට මැප් එකක් දුන්නා. මුළු ඇක්වරියම් එකම අපිට කවර් කරනවා නම් බලලා 3 hours වගේ යනවා. ඒකේ ෆ්ලෝස් දෙකක් තියෙනවා. ඇක්වරියම් එකේ තියෙන ස්පෙෂාලිටි එකක් තමයි මේක ඕෂන් එකට කනෙක්ට් කරලා හදලා තියෙන්නේ. එතකොට අපිට නිකන් මේක ඇතුලේ ඇවිදිනකොට හිතෙන්නේ අපි ඇත්තට මෝෂන් එකේ ඉන්නවා වගේ. මේ තියෙන්නේ සී එක. එතකොට මේ තියෙන්නේ ඇක්වරියම් එක. ඉතින් හරිම ලස්සනයි. ඇතුලේ ෆිෂ් ටැන්ක්ස් ඔක්කොම හරියට අපි ඇත්තට මෝෂන් එකේ යට ඉන්නවා වගේ තමයි ෆීල් වෙන්නේ. තාම දැක්කේ නෑ අම්මි. නේනු කොයිද guys අපි ඇක්වරියම් එක බලලා ඉවරයි. දැන් තමයි අපි එළියට ආවේ. ඒක මාර ලස්සනයි. මට කතා කරනවත් ඒක ඇතුලේ උමනාවක් තිබුණා. මොකද මම තනි කරේ ඒවා බලපු එක විතරයි. එච්චරටම ලස්සනයි. මාර කාමින්. මම හිතනවා ඔයගොල්ලන් එන්ජොයි කරන්න ඇති කියලා. අපිට අපි යන්නේ 17 miles කියලා මෙහි තියෙන රූට් එකක්. ඒ රූට් එකේ යනකොට අපිට ලස්සන ස්ටොප්ස් ටිකක් හම්බෙනවා. අපි එතකොට ඒවයි නැවතිලා ඒවත් බලන්න යන්නේ. ඉතින් බලමු. Enjoy your drive. Thank you so much. Have a good one.
අයියෝ යන්න තිබිලට දැක්කේ. ඒක තමයි නංගි වැරන්නේ නංගි කිව්වා මේ මුන් නම් ගහලා කියලා දැක්කනේ. මිස්සුනානි පොට්ටේ. මිස්සු යන්නේ. වැඩන්නේ අපේ නංගි නම් කිසි දෙයක් කරන්නේ නැහැ ඉතින්. ඉතින් මම දන්නේ කොහොමද මාත් ඔයාලා වගේ අඩාවේ මෙතෙන්ට. හරි මෙතනින් නවත්තන්න බැයිද? යන්කෝ අයම. ඒ පැත්ත ලස්සනයි බීච් එකේ මේ. බාහුලකට ගහගෙන යනවා. අපි දැන් එක ස්පොට් එකකින් අතර කරා. මේක තමයි ෆෝක් ස්පොට් එක. මාර සීතලයි. කොතමි කරන්නේ අපි මේක පහු කරලා ගිහලා ආයෙමත් ආවා. මෙතන ලස්සන නිසා බලන්න. හැබැයි මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. ඉතින් අපිට අතරට යන්න බෑ. මොකද අපි මේ මාක ඇතුලේ තියෙන අකුලකට